නත්තල වෙනුවෙන් ඇඳුම් නිර්මාණයක් කරන්න හිතුවා. එතකොට ඔයාලටත් අපි මේ නත්තල සමරන අනිත් අයට මේ ඇඳුම් නිර්මාණය කොච්චරක් දුරට ගලප ගන්න පුළුවන්ද කියලා බලන්න පුළුවන්. නත්තල් සමයේ එහෙනම් මෙන්න මේ නිර්මාණය ඔයාලට අපේ නත්තල වෙනුවෙන්. ඒතර හැමදාම කියනවා වගේ මූලික මෙෂර්මන්ට් අපිට ඕනේ ඕන බඳුමක් නිර්මාණය කරන්න. එතකොට ඔයාලගේ මෙෂර්මන්ට් ඔයාලට ගැලපෙන විදියට අරගන්න ඕනේ අපි. අනිත් දේ තමයි අපි ඇඳුමක් බුරුලට ගන්නවද ගානට ගන්නවද කියන එක ඔයාලට තීරණය කරන්න පුළුවන් ගන්න මෙෂර්මන්ට් එක අනුව. සහ අපේ ඇඳුම් නිර්මාණය අනුව. ඒක ඔයාලා හිතලා කරන්න ඕන දේ අපි ඉදිරිපත් කරන ඔයාලට එහෙනම් හදා ගන්න පුළුවන් විදියට සරලව. එහෙනම් මේ නිර්මාණය නත්තල වෙනුවෙන් අපෙන් ඔයාලට. එහෙමනම් මම මේ සාය නිර්මාණය කරන්න ගන්නේ මුලින්ම ගන්නේ ටයිට් සාය කොටස. ඒතකොට ටයිට් සාය කොටසක් ගන්නකොට ඔයාලට ඉන වටයි උකුල දක්වා උසයි උකුල වටයි ඒ සාය උස සාමාන්‍ය දණහිසෙන් උඩට. අන්නේ ප්‍රමාණය ගන්න. ඒතකොට අපි මුලින්ම කපා ගන්නවා ටයිට් සාය කොටස. දැන් ටයිට් සාය කොටස කපා ගන්න මම මුලින් කපා ගන්න ඉදිරිපස පතුරම කපා ගන්න නැම්මට තියා ගන්නවා. උඩින්ම අපි අඳින රේඛාව ඉන රේඛාව ඊළඟ අපි උකුල දක්වා උස අරගෙන අඳින රේඛාව උකුල රේඛාව අපි ඊළඟට ගන්නේ අපි ගත්ත උස. ඒ උස අරගෙන අඳින රේඛාව අපිට දැන් දණහිස මට්ටමින් එන නිසා අපි දණහිස රේඛාව. ඊළඟට ඔයාලට පුළුවන් ලකුණු කරගන්න ඉන වට 4ෙන් බෙදලා මෙහුම් වාසි දෙන්න. උකුල වට 4ෙන් බෙදලා මෙහුම් වාසි දෙන්න. දැන් අපි දණහිස රේඛාවෙත් ලකුණු කරන්න ඕනේ. උකුල මෙෂර්මන්ට් එකෙන් සාමාන්‍ය අඟල් භාගයක් හෝ අඟලක් විතර අඩු කරලා දණහිස රේඛාවේ ලකුණු කරන්න. ඊළඟට ඔයාලට පුළුවන් මෙන්න මේ අංශය යා කරගන්න. මම ඩාට් වාසි මොකවත් මෙතෙන්දි ගත්තේ නැහැ. ඔයාලට අවශ්‍ය නම් ඉන වට 4ෙන් බෙදලා ඩාට් සඳහා එකතු කරන්න පුළුවන්. දැන් මේ අංශය යා කරගත්තට පස්සේ උසේ වාටියට මෙහුම් වාසි එකතු වෙන්න ඕනේ අපිට. දැන් මේකට යටින් තවත් සායක් තියෙනවා අල්ලගන්න. ඒ නිසා. එහෙනම් මෙන්න මේ වටරවම කපා ගන්න පුළුවන් ඔයාලට. ඊළඟට අපි කපා ගන්න ඕනේ පසුපස පළුව. පසුපස පළුව කපා ගන්න අපි විවරයක් එක්ක ඒ නිසා බලවාටියට අරගෙන අඟල් එකක් එකමාරක් දෙකක් ලකුණු කරලා තියාගන්න. ඊළඟට අපි කරන්න ඕනේ අපි කපාගත්ත ඉදිරිපස පතරම මේ අපි ඇඳගත්ත ඉරෝඩින් තියන්න. තියලා ඉදිරිපස ප්‍රමාණයටම ඉතුරු ටික වලට කපන්න පුළුවන්. ඒතර අපිට නැවත මේ සම්පූර්ණ කොටස් හදා ඉන්න ඕන නෑ. මේ පළුව තියලා මේ වටරවම කපා ගන්න පුළුවන් ඔයාලට. ඊළඟට අපි කපා ගන්න ඕනේ අපිට අවශ්‍ය කරන ඉනට බෙල්ට් එක. ඉන පටිය කපා ගන්නකොට අපි සාමාන්‍ය අඟල් 4ක් විතර උස ගන්නවා. හක් එක වාලා දානවා නම් කොටසක් එක මත එක වැටෙන්න. එතකොට අපිට ඉන වටට වඩා අඟල් 2ක් 3ක් වැඩිපුර ගන්න. අපි ෂිපර් එක සම්පූර්ණ උඩට ගන්නවා නම් ඔයාලට පුළුවන් මෙහුම් වාසිය විතරක් තියලා දිග විදිහට ගණනය කරන්න. ඒතර අපි භාවිතා කරන අම්ද්‍රව්‍යයත් එක තමයි බෙල්ට් එකේ දිග තීරණය කරගන්නේ. එන උස අඟල් 4ක් වෙන්නත් මම ගත්තේ මෙතන එනට වඩා අඟල් 2ක් 3ක් වැඩි වෙන විදියට. දැන් මෙන්න මේ වගේ තීරුවක් අපි කපා ගන්නවා බෙල්ට් එකට. ඊළඟට අපි සායට අල්ල ගන්න ඕනේ ෂිපර් එක. ඒක ෂිපර් එක අල්ල ගන්න මෙතෙන්දී ෂිපර් එකේ වාසිය තියලා වලට ඉතුරු ටික මහ ගන්න පුළුවන්. ඒ නෝමල් ෂිපර් එක මහනවා නම් ඉන්ඩෙක්ස් බල් එක අල්ලනවා නම් ඔයාලා මුලින් ඉන්ඩෙක්ස් බල් ෂිපර් එක අල්ලගෙන ඉතුරු ටික ඊට පස්සේ මහන්න ඕන. ඒතර ඔයාලා අල්ලන ෂිපර් වර්ගය අනුව ඒ ගැලපෙන විදියට මැස්ම භාවිතා කරන්න. ඉන්ඩෙක්ස් බල් ෂිපර් එක අල්ලන විදිය මම මීට කලින් වීඩියෝ එකක් වෙනම ගෙනල්ලා ඇති. දැන් අපිට ඉන්ඩෙක්ස් බල් එකේ ගැටලු තියෙන අය කවුරු හරි ඉන්නවා නම් ඔයාලට ඒක බලන්න පුළුවන්. එතකොට මෙතනදී අපි ඉන්ඩෙක්ස් බල් පුට් එක මම මේ පාවිච්චි කරන්නේ මෙතන එක පැත්තක පුට් එකක්. එතකොට අපි තියන්නේ
සාමාන්‍යයෙන් අපි ඇඳුමේ හොඳ පිට ගත්තට පස්සේ වමයි දකුණයි ගත්තා නම් ෂිපර් එක අපි තියාගන්නේ වමට දකුණ විදියට දෙපැත්ත මාරු කරලා. ඒතර මෙන්න මේ විදිහට තියලා අපි ෂිපර් එක අල්ල ගන්නවා. ෂිපර් එක අල්ලගෙන ඉතුරු ටිකත් මැව්වට පස්සේ අපිට තියෙන්නේ අංශ දෙපැත්ත මහ ගන්න. නම් හොඳ පිටට හොඳ පිට තියලා අංශ දෙපැත්ත මහ ගන්න. ඒ වගේම තමයි ඔයාලට වාටියේ ඉන දෙපැත්ත මේ ඔක්කොම ඔලක් කරගන්න පුළුවන්. ඊට අපි අංශ දෙක මහ ගත්තට පස්සේ අපිට ටයිට් සාය කොටස අපි ඉවර කරගන්නවා. බෙල්ට් එකත් ඔයාලට මුලින්ම අල්ලගෙන ඉන්න පුළුවන්. ඒක ලේසි අපිට. මොකද අපි දැන් ඊළඟ කොටස ඇල්ලුවම සාය බරත් එක්ක අපි අමාරුවෙන් මහනට වඩා මෙතන පොඩි කොටසයිනේ. ඒ නිසා අපිට පුළුවන් මේ අංශ දෙපැත්ත මැහුවට පස්සේ බෙල්ට් එක තියලා මහන්න. බෙල්ට් එක මහන්න එකක් තමයි අපිට එක පැත්තකින් තියලා මහගෙන ගිහිල්ලා මෙහුම් වාසිය අඟල් භාග කරලා අනිත් පැත්ත හරවලා නවලා මහන්න පුළුවන්. නැත්නම් ඔයාලට පුළුවන් බෙල්ට් එක හොඳට අයන් කරගන්න මැදින් සහ මෙහුම් වාසිය නවලා. ඒ නවාගත්ත මෙහුම් වාසිය ඇතුළට බෙල්ට් එක දෙකට නවලා තියෙද්දි අපිට පුළුවන් ස්කර්ට් එක ඇතුලෙන් තියලා උඩින් මහගෙන යන්න. හැබැයි එහෙම මහනවා නම් අර උඩයි යටයි කොටස් අපිට මෙහි වෙන්නේ නැති වෙන්න ඔයාලා පරිස්සමට මහ ගන්න ඕනේ. මොකද අපි අර දෙකම එකට තියලා මහද්දි වෙනසක් වුණොත් එහෙම එක පැත්තක් මෙහෙන්න නැතු යන්න පුළුවන්. එහෙම නැත්තම් හොඳම දේ තමයි ඔයාලට කන පිටින් තියලා හොඳ පිටට හරවන්නත් පුළුවන්. හොඳ පිටින් තියලා කන පිටට හරවන්නත් පුළුවන්. ඒතර එතෙන්දී අපිට මෙහුම් වාසි දෙකක් මෙහෙනවා. දැන් අපි නාලා තියාගත්තාම එකයි මෙහෙන්නේ. හැබැයි වෙනස් වුණොත් එහෙම මැස්ම අපට වදින්නේ නැහැ. ඒ නිසා ඔයාලා එහෙනම් ඔයාලට පහසු විදියට බෙල්ට් එක අල්ලන්න හොරු විදියට ඔයාලට අල්ලන්න පුළුවන් එක ගැටලුවක් වෙන්නේ නැහැ. දැන් මම මෙතන මගේ මේ රෙද්ද ලිනන් එකේ සොෆ්ට් එකක්. ඒක චුට්ටක් අර ඇදෙන ගතියට සොෆ්ට් ගතිය වැඩි එකක්. ඒතර මෙතෙන්දි මම බෙල්ට් එකට අල්ලගත්තා පියුසින් එකක්. පියුසින් එකක් අල්ලගෙන දෙපැත්ත මහලා පෙරලා ගත්තා. ඒ පෙරලගෙන තමයි අපි මෙතෙන්දි මේ විදියට මෙන්න මෙහෙම සායට අල්ලගන්න. ඔයාලටත් පුළුවන් බෙල්ට් එක එහෙනම් දෙපැත්ත මහලා හරවගෙන මේ විදියට අල්ලගන්න.
ඊළඟට අපිට තියෙනවා ෆෙයාට් සාය කපන්න. දැන් මම මේකේ ෆෙයාට් සාය හැඩේ කොටස් 3ක් කපා ගන්නවා. දැන් එතෙන්දී අපි ෆෙයාට් සාය කපන්න ගන්නේ අවශ්‍ය රෙදි ප්‍රමාණය අරගෙන පහතර නවලා ත්‍රිකෝණට නවාගෙන. ඒතකොට අපි වෙනද සාමාන්‍ය සාය කපන ඉනමින්මනේ මේක කපන ඉනමින්ම නෙමෙයි. අපි හදාගත්ත ටයිට් සායේ යට වාටි ප්‍රමාණය මැනලා තුනෙන් බෙදලා ලකුණු කරන්න උඩ ඉඳන් පහතට. ඊළඟට පළවෙනි සාය ධන හිස අපි ඒ කියන්නේ පළවෙනි සාය ගත්ත දැන් ටයිට් සාය ගත්ත තැන ඉඳන් ඔයාලට අවශ්‍ය කරන උසට මේකේ උස තියෙන්න ඕනේ. එහෙනම් මේ සාය කැපෙන්නේ අන්නේ උසට. එහෙනම් අපි ඉනමින්ම ලකුණු කළාට පස්සේ ඒ ඉනමින්මට උසයි ඉනමින්මයි මහුණු වාසි එකතු කරලා ඒකත් මුදුනේ ඉඳන්ම ලකුණු කරලා වාටිය ලකුණු කරන්න පුළුවන් ඔයාලට. ඒතර මේ විදියට කොටස් 3ක් කපා ගන්න ඕනේ අපි සාය එකින් එකට උස අඩු වෙන විදියට. ඒතර ඉනමින්ම මම වෙනස් කරගන්නේ නැතුව අපිට කපන්න පුළුවන් එකම විදියට. දැන් මේකේ මම ගත්ත රෙදි ප්‍රමාණයත් එක්ක දැන් මම සායවල් 3ක් කැපෙනවා, ටයිට් සායක් කැපෙනවා, බ්ලවුස් එක කැපෙනවා. ඒතර ටයිට් සායවල් සායත් එක්ක අපි සායවල් ෆෙයාට් සායවල් 3ක් කපනවා කියන්නේ ටිකක් වැඩි රෙදි ප්‍රමාණයක් යනවා. මම ෆෙයාට් සායවල් 2ක්ම කපලා තුන්වෙනි එක මම කපා ගත්තේ. අර ෆෙයාට් සාය කැපිච්ච විදියටම පැත්තෙන් බයස් පැත්තට වෙන ටිකක් වැඩිපුර වෙනම කපා ගත්තා. ඒතර ඔයාලට ෆෙයාට් සාය විදිහටම කොටස් 3ම කපන්න පුළුවන්. නැත්නම් මම මේ කැපුවා වගේ ඔයාලට තුන්වෙනි කොටස ෆෙයාඩ් හැඩේ තියෙනවා. නමුත් ෆෙයාට් සායම නෙවෙයි. ඒක චුට්ටක් රැලි වෙන්නත් එක තමයි මම කපා ගත්තේ. ඒතර මෙන්න මේ විදිහට එහෙනම් මුලින් කපා ගන්න ඕනේ අපි සායවල් කොටස් 3. සායවල් කොටස් 3ම කපා ගත්තට පස්සේ ඔයාලට පුළුවන් වෙන වෙනම ඕලොක් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒ සාය අපි වාටිට එකතු වෙන්නේ සායවල් 3ම එකටනේ. ඒ වගේම තමයි අපි මේ සායේ ටයිට් සාය කොටස නෙමෙයි අනිත් කොටස ෆෙයාඩ් එක අපිට එක පැත්තක විවරයක් යනවා. ඒක අපි මේ විදිහටම ඕපන් එකක් විදිහට ටයිට් සායෙන් පහළට තියලා තියෙනවා. එහෙනම් අපි වටරවම අල්ලනකොට එතන මූට්ටුව වෙහෙන්නේ නැහැ. ඉස්සරහ ඕපන් එක තියලා ගන්න. එහෙනම් සායවල් කොටස් 3ම එකට තියලා අපි මහගෙන ඊට පස්සේ ටයිට් සායට තියලා මහ ගන්න පුළුවන්. වාටියට සම්පූර්ණම කොටස් 3ම.
අපි ඊළඟට බ්ලවුස් එකේ මූලික පතුරම හදා ගන්න ඕනේ. දැන් මම YouTube එකට වීඩියෝ එකක් යොමු කරන්නේ හුඟ දවසකේ. අපේ දසනායක ස්වින් ඇකඩමි පේජ් එකේ මූලික පතුරම හදා ගන්න විදිය වීඩියෝස් කීපයක්ම තියෙනවා. එතකොට මෙතනත් මම පැහැදිලි කරන්නම්. අපි ඉදිරිපස පළුව ගන්නේ නැම්මට. එතකොට අපි උරේස ගත්ත මිම්ම දෙකට බෙදලා මැහුම් වාසිත් එක්ක උරේස රේඛාවේ හරහට ලකුණු කරන්න. ඊළඟට අපි කලේ උරේස 1.3 කාලක් පහත් කරලා නැවත නැම්මෙම දුන්න රේඛාවක් අඳිනවා. ඊළඟට මූලික කර හදන්න. ඔයාලා ගන්න ඕනේ කරවට මෙම්ම හතරෙන් බෙදලා ඒ උත්තරේ නැම්මේ උඩින්නම් පහතටත් ඒ උත්තරෙන් භාගයක් අඩු කරලා හරහාට. ඒ අපි අඳින්න මූලික කර. ඊළඟට අපිට උසවල් දෙකක් තියෙනවා පපුව දක්වා උසයි සම්පූර්ණ උසයි. මේ උසවල් දෙකත් අපි අපේ මූලික කරේ හරස් මෙම්ම ඉඳන් පහතට ලකුණු කරන්න. පහතට ලකුණු කරලා අපි මේ රේඛා දෙක ඇඳ ගන්නවා. ඊළඟට අපිට මෙතන ලකුණු කරන්න ඕනේ අත්කඩ රේඛාවට උස. මෙතෙන්දී අපිට පුළුවන් බස් ටික අඩු අයට පපුවට හතරෙන් බෙදලා භාගයක් අඩු කරන්න. ඒ උත්තරය අපි මෙන්න මේ විදිහට නැම්ම උඩ ඉඳන් පහතට ලකුණු කරගන්නවා. හරහාට අඳින රේඛාව තමයි අපි අත්කඩ රේඛාව. නැත්තම් ඔයාලා කියන්නේ රැඟල් රේඛාව කියන්නේ. ඒතර මේකටම තමයි. අපි ඊළඟට පළුවක මෙමි ලකුණු කරගන්න ඕනේ. මේ අඳුන් බුරුලක් මුකුත් ගන්නෙ නැහැ මම. ඒ නිසා පපුවට හතරෙන් බෙදලා මැහුම් වාසිය පමණයි ලකුණු කරන්නේ අත්කඩ රේඛාවේ හරහාට. ඉනවට හතරෙන් බෙදලා නම් අපි ඩාට් වාසිය එකතු කරන්න ඕන. සාමාන්‍ය ඩාට් වාසිය අපිට වෙනස් වෙනවා අපේ පපුවට අනුව. මෙතෙන්දි මම ඩාට් වාසිය නෙමෙයිමට එකතු කරනවා අඟලක වාසියක්. ඔයාලට අඟල 1.5 2යිම ගන්න පුළුවන්. මම අඟලක වාසියක් දුන්නේ මැහුම් වාසියත් එක්ක. ඉතින් අපි අංශය යා කරගන්නවා. ඊළඟට අපි අත්කට වක්‍රය හදන්න ඕනේ. මෙතෙන්දී අපි මැද ලක්ෂය අරගෙන උරේසි මෙම්මෙන් භාගයක් අඩු කරලා මැද ලක්ෂය පැත්තට අපි දෙනවා. මේව දුන්නට පස්සේ අපි මේ ලක්ෂ දෙක කැපෙන රේඛාවක් ඇඳලා අත්කට වක්‍රය අඳිනවා. දැන් මේ හැඩතල අඳින වලට අතහුරු නැත්නම් රූල පාවිච්චි කරන්න පුළුවන් ගැටලුවක් වෙන්නේ නැහැ. අවශ්‍ය කරගැඹුරු අරගෙන එතෙන්දිත් මම මෙන්න මේ හැඩයට කර ඇඳ ගන්නවා. ඒතර මේ කර අඳිද්දී අත්කටින් චුට්ටක් පහත් වුණා කියලා අපිට ගැටලුවක් වෙන්නේ නැහැ. කරට දුන්න අඟල් භාගයක මැහුම් වාසිය. මොකද මම මෙතනින් තමයි කපාගන්නේ ඉදිරිපස කර. ඒ නිසා ඊළඟට අපි ලකුණු කරන්න ඕනේ ඔපනැලි අතර පරල. අපේ ඉදිරිපස නැම්මට තියෙන ඇඳුමක් මේ තියෙන්නේ. ඔපනැලි අතර පරල දෙකට බෙදලා පපුව රේඛාවේ හරහට ලකුණු කරන්න. එතනින් ඉන දක්වා කෙලින් ඉරක් ලකුණු කරන්න. ඩාට් වාසිය දෙකට බෙදලා අපි පපුව පොයින්ට් එක දක්වා යා කරන්න. සාමාන්‍ය බස් එක අඩු කෙනෙක් නම් දෙපැත්ත ඩාට් නැතුව භාවිතා කරන්න පුළුවන්. මෙතනදී මම දෙපැත්ත ඩාට් දෙකක් ලකුණු කරනවා. අඟල බැගි. ඒතර අපි ඩාට් දෙක ලකුණු කරන්නේ පොයින්ට් එකටම ගන්නෙ නෑ. සාමාන්‍යයෙන් අඟලක් එකලක් එකමාරක් එහාට වෙන්න තමයි ඩාට් දෙක අපි ලකුණු කරගන්නේ. ඒතර මේක අපි සම්පූර්ණ ඩාට් කොටස් තුනම භාවිතා කළා. මෙන්න මේ විදියට. ඊළඟට කරේ ඉඳන් පෙන්සස් ලයින් හැඩේ ගන්න අපි මේකෙදි අත්කට පැත්තක් අපේ නැහැ. ඒ නිසා මම කෙරින් තමයි කපාගන්නේ. වාටියටත් වලට පුළුවන් මැහුම් වාසි දෙන්න. දැන් සාමාන්‍ය අඟල් භාගයේ මැහුම් වාසි ඇති. මම අඟල් භාගයක් තමයි මෙතනින් මැහුම් වාසි දෙන්නේ. දැන් මේ කොටස අපි හදාගත්තට පස්සේ අපි හදන්න ඕනේ ඊළඟට පසුපස පළුව. දැන් ඉදිරිපස නැම්මට කියන්නේ පසුපස අපට විවර සහිතව එන්නේ. මම මේකේ පසුපස සඳහා ශිපර් එකක් අල්ලන්නේ. ඒ නිසා මට ඉස්සරහින් අඟල් භාගයකට වාසියක් වැඩිපුර ඕනි. මම එහෙනම් මේ පතුරමේ අපි නැම්මට ගත්ත කොටසයි අත්කට රේඛාවයි ඉන රේඛාවයි. මම ඒ විදිහටම සටහන් කරගන්නවා පසුපස පළුව සඳහා. මෙහෙම සටහන් කරගත්තට පස්සේ අපි ඉදිරිපසින් අඟල් භාග ප්‍රමාණයක්ම තියාගෙන ගත්තේ. ඒතර අත්කඩ රේඛාවේදී අපි පසුපස වලට ඕන නම් හැඩයක් කපන්න පුළුවන්. මම කෙලින්ම ගත්ත අඟල් භාගයේ මෙහෙම වාසි දීලා. ඊළඟට අපිට තියෙන්නේ ඉන හතරෙන් බෙදන්න මෙහෙම වාසි විතරයි. දැන් අපි ඉදිරිපස ඩාට් වාසි පසුපසට එකතු වෙන්නේ නැහැ. ඒක ලකුණු කරන ඉන රේඛාව ගන්න අපි කලින් ඇඳගත් ඉන රේඛාවට අඟලක් උඩින් ගන්න. ඊට පස්සේ අංශය යා කරලා එතනත් මෙහෙම වාසි භාගයක් සටහන් කරන්න. පසුපසට භාවිතා කළේ මම මෙච්චරයි. මොකද අපි ඩාට් වාසියක් මම ගත්තෙත් නැහැ. මෙතන බුරුලක් අවශ්‍යත් නැහැ. මොකද අපිට ගානට එන්න ඕනේ ශිපර් එකක් යන නිසා. මේ අපේ පසුපස කොටස. ඊළඟට අපිට ඉදිරිපස මේ කොටස් දෙකම එකට කපා ගන්න බෑ. මම වාසි දෙන්න ඕනේ නිසා මම මෙතෙන්දී මේ කොටස් දෙක වෙන් කරගන්නවා. එක කොටසක් මම වෙනම අරගෙන මැහුම් වාසි සටහන් කරගන්නවා. අනෙක් කොටස මට මේකෙන් මැහුම් වාසි තියන්න පුළුවන්. දැන් ඔයාලට රෙදි කොටසම මැහුම් වාසි දෙනවා නම් මෙතෙන්දි මැහුම් වාසි නොතියා කපන්න පුළුවන්. ඒක තිරණය කරන්න පුළුවන් ඔයාලට පහසු විදිහට ගැටලුවක් වෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ විදිහට අපි මේ කොටස් දෙක කපා ගන්නවා. මෙතෙන්දී අපි ගත්ත විදිහටම මැහුම් වාසි භාගයක් දෙන්න
ඔයාලා පතුරුම කෙලින්ම වෙන් කරගත්තා නම් රෙදි කපද්දි මෙහුම් වාසි වාගය දෙන්න. ඒ දෙකෙන් කොහොම ගත්තත් ගැටලුවක් වෙන්නේ නැහැ. මම මේ වලට මූලික පතුරුම ගන්න විදිය පැහැදිලි කිරීම සඳහා තමයි මෙතනින් ගත්තේ. එහෙනම් මෙන්න මේ විදියට අපි එක කොටසකට මෙහුම් වාසි දෙනවා. එතකොට නැවත අපි වෙන කොහෙටවත් මෙහුම් වාසි සටහන් කරන්නේ නැහැ. මොකද අපි අනිත් මෙහුම් වාසි කලින් පතුරුමේදී දුන්න නිසා. මේ කොටස් ටික කපා ගත්තට පස්සේ අපිට මේකේ තව ඉතුරු එක කොටසක් තියෙනවා. ඒ කොටසටත් අපි මෙහුම් වාසි දෙන්න ඕනි. එක මෙතෙන්දි මෙහුම් වාසි සටහන් කරන්න. නැත්නම් ඔයාලා ඊළඟට රෙදි කොටස කපනකොට මෙහුම් වාසි සටහන් කරන්න. දැන් අපිට මෙහෙම කපා ගත්තට පස්සේ මේ ඩාට් දෙක දෙපැත්තට යනවා. මේ ඩාට් දෙක දෙපැත්තට ගියාම අපිට ඉතුරුලා තියෙන්නේ ඩාට් දෙක විතරයි. මැද ඩාට් එක අපිට මේ කොටස් වෙන් කරනකොට ඉවත් වෙනවා. ඒතර අපිට පුළුවන් දෙපැත්තේ ඩාට් දෙකත් මහන්න අවශ්‍ය නැහැ. ඔයාලට පුළුවන් මේ කපා ගන්න පතරමෙන් ඩාට් දෙක අයින් කරගන්න. ඩාට් දෙක අයින් කරගන්නකොට ඒ ඩාට් කොටස් දෙක නවා ගන්න. එච්චරයි අපිට කරන්න තියෙන්නේ. එහෙම නවා ගත්තට පස්සේ ඔයාලට මේ කොටස් ටික තියලා කපා ගන්න පුළුවන් රෙදි කොටස් ටික. ඊළඟට අපිට තියෙන්නේ අපි හදාගත්ත බ්ලවුස් එකේ කොටස් ටික කපා ගන්න. එතන දැන් ඔයාලට සායවල් කපලා ඉතුරු වෙච්ච රෙදි කොටස් වලින් බ්ලවුස් එකේ කොටස් කපන්න පුළුවන්. අර වෙනම මුල ඉඳන් කපන්න අවශ්‍ය නැහැ. එතකොට දැන් මේකේ අපි පින්සස් ලයින් හැඩයක් කැපුවා. ඒ නිසා අපිට මේ කොටස් පොඩියට තියෙන වෙනම කපා ගන්න පුළුවන්. ඒතර ඔයාලට අවශ්‍ය කරන මෙෂර්මන්ට් එක අනුව සාදා ගන්න. පින්සස් ලයින් හැඩේ කැපිච්ච තැනට මෙහුම් වාසි අඟල් භාගයක් දීලා තමයි අපි කපන්න ඕන. ඒතර මේ විදිහට අපි ඉදිරිපස කොටස් 3ක් තියෙනවා, පිටිපස කොටස් 2ක් තියෙනවා. ලයිනින් එකක් දාන්න පුළුවන්. නැත්නම් මේ රෙද්දෙන් ඉඳ තියෙනවා නම් කොටස් දෙක බැගින් කපන්න පුළුවන්. මෙන්න මේ විදිහට මුලින් සියලුම කොටස් ටික අපි කපා ගන්න ඕනේ අපේ බ්ලවුස් එකේ. ඒ වගේම තමයි බ්ලවුස් එකේ අරට ෆ්‍රිල් එකක් එනවා. ඒතර ෆ්‍රිල් එකට වලට බයිස් පටියක් කපා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් ෆෙයර්ඩ් සායේ හැඩයට එන විදිහට ඒ පැත්තට වෘත්තාකාර විදිහට කපා ගන්නත් පුළුවන්. අපි රෆල් එකක් කපනවා කියන්නේ අන්න එහෙම කපා ගන්නත් පුළුවන්. දැන් හැබැයි එතෙන්දී ඔයාලට තීරණය කරන්න පුළුවන් මේක ප්ලීට් දෙනවද නැත්නම් ගැද කරනවද එහෙම නැත්නම් අපි රෆල් එක වගේ එන රැල්ල ගන්නවද. ඒ අනුව එතන ෆ්‍රිල් එක අල්ලන විදිහ වෙනස් කරන්න පුළුවන්. මම මේකේ සාමාන්‍යයෙන් ටිකක් අර ඈතින් ප්ලීට් එකක් දෙන මට්ටමට තමයි මම කපා ගත්තේ. ඒතර මම කපා ගත්තේ ටිකක් බයස් පැත්තට වෙන්න. අපි කොටස් ටික කපා ගත්තට පස්සේ පින්සස් ලයින් හැඩය මහන්න ඕනේ. හොඳ පිට තියලා මේ පින්සස් ලයින් හැඩය දීපු මෙහුම් වාසියට මහන්න. අපි අඟල් භාගයක් මෙහුම් වාසි දුන්නේ. ඒ මෙහුම් වාසියට මහන්න ඕනේ.
ඒතර මං ඔයාලට කොටස් දෙක බැගින් ගන්න පුළුවන් කියලා එහෙම ගත්තා නම් ඔලොක් කරගන්න. ඔලොක් කරගෙන වෙනස් නොවන විදිහට තියාගන්න. මෙන්න මේ විදිහට එනම් ඔයාලට පුළුවන් පින්සස් ලයින් හැඩය මුලින්ම මහ ගන්න. මම මෙතන කර සඳහා ඊළඟට පටි කොටස් දෙකක් භාවිතා කරනවා. පටි භාවිතා කිරීමේදී ඔයාලට කැමති විදිහට භාවිතා කරන්න පුළුවන්. මම ගන්නේ පොඩි පටි දෙකක්, බගල් එකක් භාවිතා කරන්න. දැන් පටි කොටස් දෙක මේ විදිහට තියාගෙන කරේ පේශිම අල්ලන්න ඕනේ. නැත්නම් අපිට පස්සේ මෙතන අපිට මහන්න වෙනවා. ඒ නිසා මම පේශින් එක ඇතුළට යන විදිහට පටි කොටස් දෙක තියාගත්තා. එහෙම තියලා මෙන්න මෙතන අපි පේශින් එක දිගේ කර මහන්න අවුට්ලයින් එකක් මහලා අනිත් පැත්ත පෙරලගෙන මහන්න ඕනේ අතේ අපි මැස්ම. ඉදිරිපසේම හදාගත්තට පස්සේ පිටිපස්සට මම ගන්නවා ජැකට් ෂිපර් එකක් භාවිතා කරනවා. ඒ කියන්නේ මෙතන අපි කොටස් දෙකම ගලවලා ගන්න පුළුවන් ෂිපර් එක. මේ ෂිපර් එකක් අරගෙන අපිට ලේසි. එතකොට පිටිපස්ස අපිට ගලවලා දාලා අඳින්න පුළුවන්. නැත්නම් අපි නෝමල් ෂිපර් එකක් ඇල්ලුවොත් අපිට අඳින්න බෑ. එතකොට මම මෙතෙන්දි කරන්නේ මේ කොටස් දෙක වෙන් කරගෙන ෂිපර් එක අල්ල ගන්නවා දෙපැත්තට සාමාන්‍ය ෂිපර් එකක් අල්ලන විදියට. එතකොට මම වාසිය ඇතුළට නවලා අපි උඩින් මැස්මක් තමයි යන්නේ. එතකොට මෙතන මෙහෙනේ සාමාන්‍ය ෂිපර් එකක් විදියට. දැන් මම කියන්නේ බ්ලවුස් එක යටින් අපිට ෆ්‍රිල් එකක් යනවා කියලා. ෆ්‍රිල් එකේ වාසිය ඉතුරු කරගෙන තමයි අපි ෂිපර් එක අල්ලා ගැනීම සිදු කරන්නේ. එතකොට ෂිපර් එකේ වැඩිපුර තියෙනවා අපිට උඩින් කපලා අයින් කරගන්න පුළුවන්.
ඊළඟට අපි මේ බකල් එක පිටිපසටත් අල්ල ගන්න ඕනේ. මම පිටිපස සඳහා භාවිතා කළේ පොඩි කොටස් දෙකක් පාවිච්චි කරලා කෝඩ් එකෙන් මේ බකල් එක තියලා මහගත් එක. ඒතර පිටිපසත් අපිට ඉදිරිපස කරට පේෂන් එකක් ඇදලා වගේ පිටිපසට අපිට පටියක් අල්ල ගන්න පුළුවන්. දැන් මෙතන ලොකු හැඩයක් අපල නැති නිසා බයස් පටියක් වෙන්න ඕන නැහැ. දැන් මේ බකල් එක ඇතුළට අපි පටි කොටස දාගෙන මේ පටි දෙක අපි දෙපැත්තට තියලා මහ ගන්න ඕනේ. තවත් පටියක් තියලා. එතකොට අපිට එතන නිමාවක් ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට එනම් මේ කොටස් දෙක මහ ගන්න. ඊළඟට තියෙන අපිට අංශය මහන්න. ඉදිරිපසයි පසුපසයි අපි එහෙනම් හොඳ පිට තියලා වල දීප මෙහුම් වාසියට අංශය මහ ගන්න. අංශයත් මහ ගත්තට පස්සේ තමයි අපි යටින් අල්ලන ෆ්‍රිල් එක අල්ලන්නේ. ෆ්‍රිල් එක අල්ලන්න පටන් ගන්න අපි ෂිපර් එක අපිට ගලවන්න පුළුවන්. එතනින් පටන් අරන් අනිත් පැත්ත දක්වා මහන්න ඕනේ. ඊට ෂිපර් එක අල්ලන තැන අපි යටින් අපි ඉතුරු කරගත්ත මෙහුම් වාසිය මේ ෆ්‍රිල් එක අල්ලගන්න. ෆ්‍රිල් එක මම කිව්වා ඔයාලට ප්ලීට් කරන්න පුළුවන්, ගැදර් කරන්න පුළුවන්. මේ කැමති විදිහට ගන්න. මම ගත්තේ චුට්ටක් ඈතින් ප්ලේට් එක තියාගෙන. අන්න ඒ විදිහට තමයි මම මේකේ ෆ්‍රිල් එක අල්ලගත්තේ. එහෙනම් ඔයාලට මෙන්න මේ විදියට ස්කර්ට් එක සහ බ්ලවුස් එකේ නිර්මාණය දෙක ගන්න පුළුවන්. ඔයාලගේ මෙෂර්මන්ට් අනුව සාදා ගන්න. දැන් ඒ වගේම තමයි දැන් ඔයාලට හිතන නම් පටි භාවිතා කරන්න තූර පටියක් වගේ තියලා අතක් අල්ලන්න. ඒ ඕන දෙයක් වුණත් ඔයාලට කරන්න පුළුවන්. එහෙනම් ඉතින් ඔන්න අරගෙන ආව ස්කර්ට් එක බ්ලවුස් එක දෙකම එකට. මේ වීඩියෝ එක ටිකක් දිග වැඩි. ඒ නිසා මම ඔයාලට මේ වීඩියෝ එක දෙන්නේ YouTube එක හරහා. මොකද මේක අපිට ටිකක් දිග වැඩි වීඩියෝ එකක් වෙච්ච නිසා.
එහෙනම් ඉතින් ඔයාලගේ අදහස් කියන්න. අපි හැමදාම මගේ කරනවා ඒ ඔයාලගේ අදහස්.